ආණ්ඩුවට මඩ ගැහුවයි චෝදනා. SDIGට එරෙහිව පොලිස්පති CIDයට කොමිසමට පැමිණිලි. විශේෂ වාර්තාකරුවෙගේ ලිපිය. පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය, දකුණු පළාත් බහර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වසන්ත කිත්සිරි ජයලත් යන මහත්වරුන්ට සහ වත්මන් රජයට අපහාස වන අන්දමින් YouTube නාලිකාවක අයිතිකරුවෙක් සමග එක් වී අසත්‍ය ප්‍රකාශ සමාජගත කරන ලදැයි කියන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙක් සම්බන්ධයෙන් පොලිස්පතිවරයා ජාතික පොලිස් කොමිසමට සහ රහස් පොලිසියට පැමිණිල්ලක් කර තිබෙනවා. පොලිස්පතිවරයා විසින් කරනු ලැබූ මේ පැමිණිල්ලට අනුව එම චෝදනාවට ලක් වී සිටින එම ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගෙන්ද රහස් පොලිසිය අද හෙටම ප්‍රශ්න කර ප්‍රකාශ ලබා ගැනීමට නියමිතයි. සමාජ ක්‍රියාකාරකයෙක් වන විමල් ජයසේකර මහතා මේ සම්බන්ධයෙන් පොලිස්පතිවරයාට පැමිණිල්ලක් කර තිබෙනවා. දකුණු පළාත බහර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාට එරෙහිව කුරුණෑගල ප්‍රදේශයේ පදිංචි YouTube නාලිකාව පවත්වාගෙන යන අයෙක් විසින් කරන ලද කියන අසත්‍ය ප්‍රචාර සම්බන්ධයෙන් ලැබී තිබූ පැමිණිල්ලක් අනුව විශේෂ රහස් පොලිස් කණ්ඩායමක් ඔහුගෙන්ද පසුගියදා පැය 6කට ආසන්න කාලයක් ප්‍රකාශය සටහන් කරගත්තා. ප්‍රකාශය ලබාගත් අවස්ථාවේ එම නාලිකාවේ හිමිකරු රහස් පොලිස් නිලධාරීන් සමග පවස ඇත්තේ තමාට තොරතුරු ලබා දුන් නිලධාරියාගේ නම මේ අවස්ථාවේ හෙළි කළ නොහැකි බවයි. පොලිස්පතිවරයාට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් මහතාට සහ වත්මන් රජයට අපහාසාත්මක වන ආකාරයේ අසත්‍ය මඩ ප්‍රචාර කරන ලදැයි කියන YouTube හිමිකරුට එරෙහිව සමාජ ක්‍රියාකාරකයෙක් බවට පැවසෙන විමල් ජයසේකර මහතා මීට දින කිහිපයකට ඉහතදී පොලිස්පතිවරයාට පැමිණිල්ලක් කර තිබෙනවා. මේ සිද්ධිවලට අදාළව හඬපටද මේ සමාජ ක්‍රියාකාරකයා විසින් පොලිස්පතිවරයාට ලබා දී තිබෙන බව තමයි ලංකාදීප සටහන වාර්තා කරන්නේ. දැන් මේ පරීක්ෂණය කරන්නේ කවුද? පොලිස්පතිතුමා උඩ යට CID එක. පොලිස්පතිතුමාගෙන් CID එකට යන පැමිණිල්ල. මේ පැමිණිල්ල කරන්න පොලිස්පතිතුමා CID එකට එන දවසේ ඒ පැමිණිල්ල කරලා ඉවරලා පොලිස්පතිතුමා එළියට එනකොට මයික් එක දික් කරනකොට කරන ප්‍රකාශය නම් ඓතිහාසික ප්‍රකාශයක් වෙන්න ඉඩ තියෙනවා. කවද්ද පොලිස්පතිතුමා ඔයා CID එකට යන්නේ? අන්නේ දවස දිනය වෙලාව කල්ැතුවම කියන්න.